අයිබෝන් සුබම සුබ අලුත් අවුරුද්දක් ඔයාලා සියලු දෙනාටම. ඉතින් වෙනද වගේම අලුත් අවුරුද්දෙන් පස්සේ අදත් ආව ලස්සන වීඩියෝ එකකින්. ඉතින් මගේ channel එක බලන ඔයාලා වෙනුවෙන් දැනුම සමගින් ඔයාලට අවශ්‍ය අලුත් දැනුම ඔයාලා ගොවිපලක් නඩත්තු කරන විදිය ගැන මගේ වීඩියෝ රාශියක් තියෙනවා දැන් අවුරුදු එකමාරක් තිස්සේ. ඉතින් මගේ channel එක දැන් subscribersලා 10000ක් ඉක්මවල ගිහිල්ලා තියෙනවා. ඉතින් සතුටුයි මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා වෙනුවෙන්. ගොඩක් ස්තුතියි ඔයාලට. දිගටම channel එක බලන්න. subscribe කරන්න subscribe කරපු නැති අය. ඉතින් අද ලස්සන වීඩියෝ එකකින් ආවා. ඉතින් ඔයාලා ගොවිපලටත් නිරෝගී පැටව ලබා ගන්න ඕන. ලබා ගන්න පුළුවන්. දැන් අපි සතු 2000ක් ඉන්නවා. මම කලින් වීඩියෝ එකෙත් ඔයාලට ගෙනාවා. ඉතින් මේ ඔයාලට පේනවා හැබැයි ඉන්න සුදු ලේයර්ස්ලා ඔරිජිනල් ප්‍රීම සත්තු. ඉතින් තාම යාලට දැන් දවස් 10ක් විතර වෙන්නේ සුදු අයට. ඉතින් ඔයාලට ගන්න පුළුවන් අපෙන් පැටව් GS Farm hatchery මගේ ෆාම් එකේ. ඉතින් විශේෂයෙන් අද මතක් කරන්නේ දිගට මේ වීඩියෝ එක බලන්න. ඔයාලට විශ්වාසයදායකව ඔයාලගේ නිවසේටම ඔයාලගේ ගොවිපලට පැටව් ලබා ගන්න පුළුවන් මගේ ෆාම් එකේ වර්ධනය වෙන සතුන්. ඉතින් මේ වීඩියෝ එකත් අද මම ගෙනාවා අවුරුද්දෙන් පස්සේ ඔයාලට මතක් කිරීමක් කරන්න. ඉතින් විශේෂයෙන්ම දැන් මම පෙන්නන්නම් ඔයාලට මගේ ඉදිරිපස්සේ ඉන්නවා රතු බිත්තර කිකිලි පැටව බ්‍රවුන් ලේයර්ස්ලා ඔරිජිනල් ප්‍රීම සත්තු. ඉතින් ඒ වැක්සින් ටික ලබා දීලා මාසයක් වෙන සත්තු ලබා ගන්න පුළුවන්. ඒ වගේම සති 2ක් වයසේ සත්තු සහ සති 3ක් වයසේ සත්තු, ඒ වගේම මාසයක් වයසේ සත්තු ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ සත්තු දෙකම ඉන්නවා දෙකොටසාසෙම. ඔයාලට කැමති එකක් තෝරගෙන ලබා ගන්න පුළුවන්. ඉතින් දිගටම සැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි ඔයාලට මේ සත්තු ලබා දෙද්දී මෙයාලට ඉදිරියට ඔයාලා කොහොමද කැම ටික දෙන්නේ, බෙහෙත් දෙනවා නම් හදිසියෙ ලෙඩක් આવත් කොහොමද ඒවට බෙහෙත් ලබා දෙන්නේ, රෝග ලක්ෂණ මොනවද, හැමදේම ඔයාලට කියලා දීලා තමයි අපි ඔයාලගේ ගොවිපලට සත්තු ලබා දෙන්නේ. ඉතාමත්ම අඩු මුදලකට ප්‍රමාණක වස්තු ඉතාමත්ම අඩු මුදලකට ඔයාලගේ ගොවිපලටම අපි ප්‍රවාහනය කරලා දෙනවා. ඉතින් දිගටම නැදිලා ඉන්න වීඩියෝ එකත් එක්ක මතකද channel එක subscribe කරන්න. මගේ channel එක ඇතුළට ගිහලා බලන්න ගොඩක් වීඩියෝ තියෙනවා ඔයාලට වැදගත් වෙන. ගම් කුකුල් පාලනය, බිත්තර කිකිලි පාලනය මේ හැම දෙයක් ගැනම වීඩියෝ තියෙනවා බලන්න. මගේ දුරකථන අංකයත් මම ඔයාලට සඳහන් කරන්නම්. පල්ලෙහා description එකේ දාලා තියෙන දුරකථන අංකය. ඒ වගේම මම දැන් කියන්න 072 650 21 52 072 650 21 52. ඒ වගේ තමයි මගේ WhatsApp number එක 077 65 10 299 077 65 10 299 කතා කරලා ඔයාලගේ දැනුම ලබා ගන්න පුළුවන්. ඉතින් දිවෙන ඕන තරකට අපි ප්‍රමාණය පාසුකම් සලසා දෙනවා. ඉතාමත් ආරක්ෂාකාරීව නිවැරදි ආකාරයෙන්. ඉතින් වීඩියෝ එකත් හැඳිලා ඉන්න ඔයාලට ගන්න පුළුවන් උපරිම අඩු මුදලකට අපි නිරෝගී සත්තු ඔයාලට ලබා දෙනවා ඔයාලගේ ගොවිපලට. ඉතින් වීඩියෝ එකත් එකක් දිගට හරි යාළුවෝ. ඉතින් මේ ඉන්නේ දැන් සති 3කට ආසන්න නිරෝගී ප්‍රීම බ්‍රවුන් ලේයර් සත්තු. ඉතින් ඔයාලට පේනවා මෙතන ඉන්නවා සත්තු 500ක්. ඉතින් ඔයාලට ලබා ගන්න පුළුවන් ඔයාලගේ ගොවිපලට විශ්වාසදායකව මේ සත්තු ලබා ගන්න පුළුවන්. ඉතින් අපේ වයිට් ලේයර්ස්ලාත් ඉන්නවා. මම ඒකත් දැන් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මාසයක් වයසේ සත්තු අපේ ලබා ගන්න පුළුවන්. ඔයාලට කතා කරලා මිල ගණන් දැනගෙන ඔයාලට අවශ්‍ය ප්‍රමාණය ඔයාලා ගොවිපලේ ඔයාලා කූඩුවක් හදලා තියෙනවා නම් කූඩුවට කොච්චර ප්‍රමාණයක් සත්තු දාන්න පුළුවන්ද මේ හැමදේම ඔයාලට දැනගන්න පුළුවන් අපේ. ඒ දැනගෙන අපි ඔයාලට ලබා දෙන්නේ මේ සත්තු. ඉතින් ඔයාලා ගොවිපලට සත්තු දාගද්දි මේ වගේ සත්තු ටිකක් දාගත්තාම තියෙන වාසිය තමයි සත්තු මැරෙන්නේ නැතුව ඔයාලා ගොවිපල ඔබ දාගන්න සත්තු ඒ ප්‍රමාණයම ඔබට බිත්තර මට්ටමට සත්තු ලොකු වෙද්දි ඔබට කිකිලියෝ අපි උදාහරණයක් ගමු. ඔයාලා කිකිලියෝ 300ක් ඔයාලා ගොවිපලට දාගත්තා. අනිවාර්යෙන් බිත්තර දාන මට්ටමට එද්දි ඒ 300ම ඔයාලා ගොවිපලේ ඉන්නවා. ඉතින් ඒක තමයි ලොකුම chance එක. ඒ වගේම අපෙන් උපදෙස් ගන්න පුළුවන් ඔයාලට මෙයාලා බිත්තර දානකම්ම මෙයාලා කොහොමද රැක බලා ගන්න කියන එක. ලෙඩක් ඇදුනොත් ඒකට කොහොමද අපි දෙන බෙහෙත් හැමදේම ඔයාලට අපි ලබා දීලා තමයි මේ පැටව ලබා දෙන මොහොතේ අපි ඔයාලට ලබා දෙන්නේ. ඉතින් අලුතෙන් පටන් ගන්න කෙනෙකුට උනත් බය නැතුව පැටව මිලදී අරගෙන ඔයාලා ගොවිපල නඩත්තු කරන් යන්න පුළුවන්. අලුතෙන් පටන් ගන්න කෙනෙකුට සම්පූර්ණ උපදෙස් ටික අපි දෙනවා. ඒක නොමිලේ දෙන්නේ. අලුතෙන් පටන් ගන්න කෙනෙකුට පුළුවන් මගේ WhatsApp ක්ලාස් එකක් තියෙනවා ඔන්ලයින්. ඒකට සහභාගී වෙලා පැය දෙකක් කාලය වෙන් කරගෙන ඒ පැය දෙක ඔබ විතරයි ඒ වෙලාවට අපි සම්බන්ධ කරගන්නේ. ඔයාලට එහෙම ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් දිගටම රැඳිලා ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක ඉතාමත්ම මගේ channel එක බලන අයට තමයි විශේෂයෙන්ම මේ දේවල් අරන් එන්නේ.
අලුතෙන් මතක් කිරීමක් විදිහට මගේ කලින් වීඩියෝ වලත් මම මේ පෙන්නලා තියෙනවා. ඉතින් විශේෂයෙන් කියන්න ඕන ඔයාලා ගොවිපලක් පටන් ගන්න හිතාන් ඉන්න අය ආසාවක් තියෙන අය ගොඩක් අය මට කතා කරනවා අහනවා විස්තර. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕන බොරු දේවල් වලට හැවටිලා කුකුල්ලෝ මිලදී අරගෙන මුදල් අතේ වියදම් කරගෙන අන්තිමේට ලෙඩ සත්තුන්ට අහු වෙලා එහෙම නැත්නම් කිකිලියෝ කියලා කුකුල්ලන්ට අහු වෙලා ඔයාලත් ඔයාලගේ මුදල් නාස්ති කරගෙන ඔයාලට මේ ගොවිපල පටන් ගත්ත තැනම නවත්තලා දාන තැනටපත් වෙන්න එපා. ඔරිජිනල් සත්තු අනිවාර්යයෙන්ම සුළු මුදලකට ලබා ගන්න බෑ. ඉතින් සමහර අය රුපියල් 200ටත් ඉන්නවා 300ටත් ඉන්නවා කියලා කියනවා. සමහර අය කියනවා මාස පැටියෙක් ගන්න පුළුවන්. ඉතින් රුපියල් 100 200 අපිට දුන්නානේ කියලා. ඉතින් ඇත්තටම එහෙම දෙන්නේ ඔරිජිනල් පැටියෙක් නන් නෙමෙයි. ඉතින් ඔරිජිනල් පැටියෙක්ගේ මිල මේ දවස්වල පැටව මිල අඩුයි. ඉතින් ඒකින්ද ඔයාලට අපෙන් ගද්දී වෙනදට වඩා ගොඩක් අඩු මුදලකට පැටව ලබා ගන්න පුළුවන්. ඉතින් මෙයාලට අවශ්‍ය සියලුම වැක්සින් පොඩි දවස්වල අවශ්‍ය විටමින් ටික හැමදේම දීලා ඔයාලට ලබා දෙන්නේ. ඉතින් ඒකින්ද බය නැතුව ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් දිගටම වීඩියෝ එකත් ඇඳිලා ඉන්න යාළුවෝ මතකද channel එකත් subscribe කරන්න. ඉතින් යාළුවෝ දැන් මේ ඔයාලට පේන්නේ දැන් හරියටම දවස් 7ක් වෙච්ච. දැන් අදට හරියටම දවස් 7යි. ඉතින් white layersලා ප්‍රීමා white layer එක ඔරිජිනල් ප්‍රීමා සත්තු මේ ඔක්කොම පේන්නේ කිකිලියෝ. ඉතින් ඔයාලට මෙයාලගේ සති දෙකේ ඉඳලා පැටව ලබා ගන්න පුළුවන්. සති දෙක, සති 3 සහ මාසෙ යන පැටව අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතන සත්තු 1000ක් ඉන්නවා. දැන් මේ දවල් කාලේ ඒගොල්ලෝ කාලා තැන් තැන්වල මේ 10 අවුස්සගෙන එයාලා ඉන්න ඔයාලට පේනවා. ඉතින් මෙයාලත් ඔයාලට ඉතාමත්ම විශ්වාසදායකව ලබා ගන්න පුළුවන්. මේ පේනවා ඔයාලට මේ ඉතින් මේ ඔයාලට පේන මේ නිරෝගිමත් දින 7ක් වයස white layersලා. ඉතින් මෙතන ඉන්න සත්තු 1000ක්. ඉතින් දැනට අපි ගාව සත්තු 2000කට කිට්ටු වෙන්න ඉන්නවා කිකිලියෝ white layer එක සහ brown layer එක. ඉතින් බය නැතුව ඔයාලගේ නිවසේටම ගෙන්න ගන්න පුළුවන් විශ්වාසදායකව. ඒ වගේම යාළුවෝ මට මතක් කරන්න ඕන දැන් මම ඔයාලට කලින් කියලා තියෙනවා ඔටෝ ඩ්‍රින්කින් සිස්ටම් එක ගැන. ඉතින් දැන් අපිට හරිම පහසුයි දැන් මෙතන සත්තු 2000ක් විතර නඩත්තු කරද්දී අපිට නැත්තම් මෙයාලගේ මේ ජල පාලනය මේ දවස්වල ජලය පානය කිරීම ගොඩක් වැඩි මේ දවස්වල උෂ්ණත්වයත් එක්ක. ඉතින් ඔයාලත් ඔයාලගේ ගොවිපලට අවශ්‍ය මේ ඔටෝ ඩ්‍රින්කින් සිස්ටම් එක සපයා ගන්න. ඉතින් ඒක ඔයාලට ගොඩක් වැදගත්. සත්තු ටිකක් වැඩිපුර කරලා නැත්තම් ඔයාලට ලොකු මහන්සියක් වෙනවා නම් මෙයාලට හැමතිස්සෙම වතුර තියන්න ගියාම. ඉතින් අපි මැනුවල් වතුරක් තියලා තියෙනවා ඔයාලට මේ පේනවා. ඒ අපි මෙයාලට විටමින් වර්ග ලබා දෙද්දි ඒ වගේම ඔයාලට පේනවා මේ ඔටෝ ඩ්‍රින්කින් සිස්ටම් එකක් අපි මේ කූඩුව ඇතුළත් කරලා තිනවා. එතකොට අපිට හරිම පහසුයි ජල සම්පාදනය ගොඩක් මහන්සියක් නැතුව අපිට කරගන්න පුළුවන්. ඒ වගේ මේ ඔයාලට පේන කිලෝ 5ක් කිලෝ 5 කෑම් භාජන. ඉතින් අපි මේවා සත්තුන්ට ඇති වෙන ප්‍රමාණයකට තියලා තියෙනවා. ඉතින් ඔයාලට පේන අපි මේ පොඩ්ඩක් කොටස් කරලා තියලා තියෙන්නේ මේ වයස් සීමා අනුව. එහා පැත්තේ පේන්නේ මම ඔයාලට කලින් පෙන්නපු වතු කිකිලි පැටව. ඉතින් මේ ඉන්නේ අපේ white layer එක. ඉතින් මේ වගේ කෑම් භාජන ටිකකුත් අරගෙන ඔයාලට නැත්තම් අපෙන් ලබා ගන්න පුළුවන්. පැටව ලබා ගද්දිම ඔයාලට ඔන්න ඔටෝ ඩ්‍රින්කින් සිස්ටම් එකකුත් අපෙන් ලබා ගන්න පුළුවන්. වෙළඳ පොලේ මිලට වඩා අඩුවට අපිට ඔයාලට ලබා දීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ විදිහට අලුතෙන් ගොවිපලක් නඩත්තු ගන්න මේ විදිහට කූඩුවක් හදාගෙන පොතම අඩු මුදලකට කූඩුවක් හදාගෙන මේ වැඩේ පටන් ගන්න ඔයාලට හරියට උපදෙස් අනුව කරොත් කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ගොඩක් අය බෑ මේක පාඩු වෙයිද මොකද කියලා. ඉතින් පාඩු ලාභ බලන්න ඔයාලා මේ වැඩේට බහින්න ඕන. බහිද්දි නිවැරදි උපදෙස් අනුව බහින්න මේ වැඩේට අත ගහන්න නැත්නම් අත ගහන්න එපා. එහෙම පැටව අරගෙන අඩුම ලාභයක් බලාගෙන මේක කරද්දි තමයි ඔයාලට පාඩු වෙන්නේ. ඉතින් හරි නිවැරදි උපදෙස් අරගෙන මේක කරන් යන්න. ඒක තමයි අද මට මතක් කරන්න තියෙන විශේෂයෙන් ඔයාලට. මම දන්න ගොඩාක් දේවල් මගේ දැනුම ඔයාලත් එක්ක මම බෙදාගෙන තියෙන මෙච්චර කාලෙකට. ඉතින් තියාලු දැන් මේ පේනවා හොඳට මෙයාලා කෑම කනවා. ඒ වගේම තමයි මේ 10 අවුස්සගෙන දැන් මේ නිදියගෙන ඉන්නේ. මේ දැන් ටිකක් මේ දවස්වල ටිකක් උෂ්ණත්වය වැඩි. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ ඒකින්ද දැන් එයාලට අපි අවශ්‍ය පහසුකම් මේ වටේම අපි සලසලා දීලා තියෙන්නේ. නිතරම වතුර තියෙනවා. එයාලට මේ හීට් එක ඇතර හීට් ස්ට්‍රෙස් එක නැති වෙන්න අපි එයාලට අවශ්‍ය විටමින් ටික දෙනවා. ඉතින් ඒක නිසා
දිවෙන ඕනම ප්‍රදේශයක කාලගුණයට දේශගුණයට ඔරොත්තු දෙනවා මේ සත්තු. ඔයාලට ඒකින්ද බය නැතුව ලබා ගන්න පුළුවන්. ඒක අපි වගකීමකින් දෙන්නේ. ඒ වගේම තමයි අපි ඔයාලට පැටව දෙද්දී අපි අනිවාර්යෙන් වගකීමකින් තමයි පැටව දෙන්නේ. ඒ කියන්නේ අපි ඔයාලට පැටව දෙද්දී පැටව මිය ගියොත් අපි පැටවුන්ට අනිවාර්යෙන් පැටව ලබා දෙනවා. එහෙම කවදාවත් මිය යන්නේ නැහැ. ඔයාලට එහෙම අවිශ්වාසයක් තියෙනවනේ එහෙම මැරුණොත් මොකද මට පාඩු වෙන්නේද කියන එක. නෑ එහෙම ඔබට පාඩුවක් වෙන විදිහට අපි කවදාවත් පැටව දෙන්නේ නැහැ. අනිවාර්යෙන් අපි ඔයාලට මේ පැටවුන්ට පැටව ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයාලා මිලදී ගද්දී අපි ඔයාලට වැඩිපුරත් පැටව කීප දෙනෙක් ලබා දෙනවා. මොකද ඒ ලබා දෙන්නේ ඔබට පාඩුවක් නොවන විදිහට. ඒක නිසා දැන් අපි අවුරුදු ගාණක් තිස්සේ මේ ලංකාවේ දිවයිනේ හැම පළාතකටම මේ පැටව ලබා දීලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ දැන් ගොඩක් හොඳින් මේ ගොවිපළක් කරගෙන හැමතිස්සෙම ප්‍රශ්නයක් આવත් අපිට කතා කරලා අපෙන් උපදෙස් අරගෙන මේක කරගෙන යනවා. ඉතින් ඔයාලට ඒ ටික මතක් කරන්න තමයි මම අද මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් දිගටම ඔයාලගේ ස්වර්ණකයක් විදිහට මේ කර්මාන්තය දෙන්න බය නැතුව දැන් අපිත් කොච්චර පිටරේ අඩු වුණත් පිටරේ වැඩි වුණත් අපි මේක නවත්තන්න නැතුව කරගෙන යනවා. ඒක ඔයාලා දන්නා මගේ channel එක බලන අය. ඉතින් ඔයාලගේ විශේෂයෙන්ම මේක තවත් දෙයක් තියෙනවා. දැන් ඔයාලට මේක කරද්දි මේක ඔයාලගේ ආශාව නම් ඇත්තටම මේක ඔයාලා නවත්තන්නේ ඔයාලා කරගෙන යනවා. ඔයාලා ලාභයක් බලාපොරොත්තු මේක කරාම මට ලාභ විතරක් ගන්න මේක පාඩු වෙන්නේ. පාඩු වුණොත් මොකද වෙන්නේ? මට ලාභ තමයි ඕන. ලාභ තමයි හැමෝටම ඕන. හැබැයි මතක් කරගන්න ඔයාලා කරන ව්‍යාපාරය ඔයාලගේ ආසම දේ කරගන්න. එහෙම වුණාම ඔයාලට පොඩි පාඩුවක් වුණත් ඔයාලා මේක නවත්තලා දාලා නිකන් ඉන්නේ නැහැ. නැවතත් කරනවා. ඉතින් අපිට තියෙන එක අපි ගොඩක් අපිත් රජය රැකියා කරලා ඒව නවත්තලා දැන් මම ආස දේ තමයි මම මේ කරන්නේ. ඉතින් ඒක මම ටිකින් ටික දියුණු කරගෙන තියෙනවා අද වෙද්දි. ඉතින් ඔයාලටත් මම කියන්නේ මමත් ඔයාලා වගේම තමයි රැකියා කරලා අවුරුදු ගාණක් අද මට වුණා මගේම කාගේවත් යටතේ නැතුව මගේම ව්‍යාපාරයක් කරන්න. ඉතින් ඒක තමයි මම අද ටිකින් ටික සාක්ෂාත් කරගෙන යන්නේ. ඉතින් ලොකු මානසික සුවයකුත් තියෙනවා. ඒ වගේම තමයි අපිට ආදායමක් ලැබෙනවා. ඉතින් ඒ හැම දෙයක්මත් එක්ක මේක කරගෙන යන්නේ. ඉතින් ඒක තමයි මම ඔයාලට හැමතිස්සෙම මගේ වීඩියෝ වල කියන්නේ. සමහරවිට අපිට ලාභයක් නැතත් අපි පැටව සාධාරණ මුදලට ලබා දෙනවා. එහෙනම් දිගටම රැඳී ඉන්න මගේ වීඩියෝ එකත් එක්ක මගේ channel එක බලන ඔයාලට ගොඩක් ස්තුතියි. මගේ channel එකත් එක්ක දිගටම රැඳී ඉන්න. අනිත් අයට බලන්න මේක share කරන්න. හරි යාළුවෝ එහෙනම් ඉතින් අද වීඩියෝ එකෙන් මම සමු ගන්නවා. ඉතින් ගොඩක් ස්තුතියි මගේ channel එක බලන ඔයාලා වෙනුවෙන්. නැවතත් කියනවා මේ ලැබුව අලුත් අවුරුද්ද ඔයාලගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලගේ සිහිනයත් ඉක්මනටම ළඟා කරගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අලුතෙන් ගොවිපළක් පටන් ගන්න ඔයාලට අපිට කතා කරලා තොරතුරු දැනගන්න මගේ ෆෝන් නම්බරය මම ඔයාලට කලින් කිව්වා. ඉතින් 072 650 21 52 072 650 21 52 කතා කරලා ඔයාලගේ පැටව ඕඩර්ස් ගන්න. මොකද මේ මාසේ 20 ඉඳලා ඔයාලට අපෙන් මාසේ පැටව ලබා ගන්න පුළුවන්. සති 2 සති 3 ලබා ගන්නත් පුළුවන් සුදු සතු දෙකෙන්ම. එහෙනම් අද වීඩියෝ එකෙන් මම සමු ගන්නවා. ළඟදීම තවත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. එතකන් ඔයාලගේ බලාපොරොත්තු ඉටු වෙන සුබම සුබ සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ළඟදීම තවත් ලස්සන